සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ මිනිසාගේ හොඳම මිතුරා ලෙස හඳුන්වන බල්ලා ගැනයි. අද ලෝකයේ බොහෝ දෙනෙකුගේ නිවසේ බල්ලෙක් ඉන්නවා. සමහරුන්ට ඔවුන්ව සුරතල් සතෙක් විතරක් නෙවෙයි, පවුලේ සමාජිකයෙක්ට වගේම සැලකනවා. හැබැයි ඔබ කවදා හරි හිතලා තියෙනවද බල්ලන්ගේ ආරම්භය සිද්ධ වුණේ කොහොමද කියලා? ඔවුන් හැමදාම මිනිසුන් එක්කම ජීවත් වුණාද? නැත්නම් වල් සතුන් වගේ ජීවත් වුණු කාලයක් තිබුණාද කියලා? අද අපි බලමු වල් වෘකයන්ගෙන් පටන්ගත් මේ බල්ලන්ගේ පුදුමාකාර ගමන ගැන. විද්‍යාඥයන්ගේ අදහස අනුව අද අපි දන්න බල්ලන්ගේ මුල් පරම්පරාව වන්නේ වෘකයන්. මීට අවුරුදු දහස් ගණනකට පෙර වල් වෘකයන් ආහාර සෙවීමට මිනිසුන්ගේ කඳවුරු අසලට එන්න පටන් ගත්තා. ඒ කාලේ මිනිසුන් දඩයම් කරමින් ජීවත් වුණා. දඩයම් කිරීමෙන් පසු ඉතිරි වූ අස්ථි සහ කෑම කැබලි මේ වෘකයන්ගේ ආහාරය බවට පත් වුණා. කාලයත් එක්ක මිනිසුන්ට වැඩි බියක් නොදක්වන සාමකාමී වෘකයන් මිනිසුන්ට ටිකෙන් ටික ලං වුණා. මේන් වාසියක් ලැබුණේ වෘකයන්ට විතරක් නෙවෙයි, මිනිසුන්ටත් ඒක ප්‍රයෝජනවත් වුණා. වෘකයන් අවට ඇති අනතුරු හෝ අමුත්තන් ගැන කලින්ම දැනුම් දුන්නා. ඒ විදියට මිනිසා සහ වෘකයා අතර විශ්වාසයක් ගොඩනැගුණා. කාලයක් ගත වෙද්දී මේ වෘකයන් මිනිස් ඇසුර නිසා පරිණාමයට පත්වී මිනිසාට හිතවත් කීකරු සතෙක් එනම් බල්ලෙක් බවට පත් වුණා. අද අපි දන්න බල්ලන්ගේ කතාව ආරම්භ වුණේ ඒ විදියට කියලායි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ. කාලය ගත වෙද්දී බල්ලන් මිනිසුන්ගේ විශ්වාසවන්ත සහායකයා බවට පත් වුණා. ඔවුන් දඩයම් වලට උදව් කළා, ගෙවල් ආරක්ෂා කළා, සතුන් රැක බලා ගත්තා. පැරණි ඊජිප්තුව, රෝමය සහ චීනය වැනි ශිෂ්ටාචාරවල පවා බල්ලන් ගැන ලිඛිත සහ චිත්‍රමය සාක්ෂි හමු වෙනවා. සමහර සංස්කෘතිවල බල්ලන් සුබ සත්වයන් ලෙස පවා සැලකුණා. ඉන්පසුව මිනිසුන් තම අවශ්‍යතා අනුව විවිධ වර්ගයේ බල්ලන් බෝ කිරීමට පටන් ගත්තා. දඩයම් සඳහා වේගවත් බල්ලන්, ගෙවල් ආරක්ෂා කිරීමට ශක්තිමත් බල්ලන්, සතුන් රැක බලා ගැනීමට දක්ෂ බල්ලන් වගේ විවිධ වර්ග බිහි වුණා. අද වෙද්දී ලෝකයේ බල්ලන්ගේ වර්ග 100 ගණනක් ඉන්නවා. සමහර බල්ලන් ඉතා විශාලයි, සමහර බල්ලන් ඉතා කුඩයි. සමහරුන්ට දිග කෙස් තියෙනවා, තවත් සමහරුන්ට කෙටි කෙස් තියෙනවා. ඒ හැම වර්ගයක්ම Tamanගේම විශේෂත්වයක් තියෙන සතුන්. ඔබ දන්නවාද බල්ලන්ගේ සුවඳ හඳුනා ගැනීමේ හැකියාව මිනිසුන්ට වඩා අතිශය ප්‍රබලයි. ඒ නිසාම පොලිස් සහ බේරා ගැනීමේ කණ්ඩායම් බල්ලන්ගේ මේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නවා. ඒ වගේම පරීක්ෂණ වලින් හෙළිවෙලා තියෙන දෙයක් තමයි බල්ලන්ට මිනිසුන්ගේ හැඟීම් තේරුම් ගැනීමටත් හැකියාවක් තිබෙන බව. ඔබ දුකින් හෝ කනස්සල්ලෙන් ඉන්න වෙලාවක ඔබේ බල්ලා ඔබේ ළඟට එනවා නම් ඒක ඒ හැකියාවට හොඳ උදාහරණයක්. අද බල්ලන් සුරතල් සතුන් පමණක් නොවේ, ඔවුන් සමාජයට විශාල සේවයක් කරනවා. පොලිස් බල්ලන් අපරාධකරුවන් සහ නීති විරෝධී ද්‍රව්‍ය සොයාගන්න උදව් කරනවා. බේරා ගැනීමේ බල්ලන් භූමිකම්පා, නායයම් සහ අනතුරු වලින් පසු අතුරුදන් වූ පුද්ගලයන් සොයා ගන්නවා. ඒ වගේම ඇස් නොපෙනෙන පුද්ගලයන්ට මඟ පෙන්වන බල්ලන් ඉන්නවා. තවත් සමහර බල්ලන් රෝගීන්ට සහ වැඩිහිටියන්ට මානසික සහනය ලබා දෙන සේවාවල නිරත වෙනවා. ඉතින් යාළුවනේ, වල් වෘකයන්ගෙන් ආරම්භ වූ මේ බල්ලන්ගේ පුදුමාකාර ගමන අද මිනිසාගේ හොඳම මිතුරා දක්වා පැමිණ තිබෙනවා. විශ්වාසවන්තකම, ආදරය සහ බුද්ධිය කියන ගුණාංග නිසා බල්ලන් අදත් ලෝකයේ වඩාත්ම ආදරය ලබන සතුන් අතර ඉහළින්ම ඉන්නවා. ඔබටත් බල්ලෙක් ඉන්නවා නම් එයාගේ නම කමෙන්ට් එකේ ලියන්න. ඒ වගේම මේ වගේ තවත් රසවත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා.